මධ්‍යකාලීන ඉතිහාසයේ රජවරුන් ගැන කතා කරන විට අපි සාමාන්‍යයෙන් සිතන්නේ බලවත් ශරීරයක්, විශාල හමුදාවක් සහ යුද පිටියේ අසීමිත ශක්තියක් තිබුණු පාලකයින් ගැනයි. නමුත් අද අපි කතා කරන්නේ සියල්ලටම වඩා වෙනස් රජෙක් ගැන. ඔහුගේ නම බෝල්ඩ්වින්. වයස අවුරුදු 13 දී ජෙරුසලමේ රජ බවට පත් වුණා. නමුත් මොහුට තිබුණේ දැඩිම සතුරෙකු. ඒ වෙනත් රජෙකු හමුදාවක් නෙවෙයි, ඔහුගේ ශරීරය. බෝල්ඩ්වින් ජීවත් වූයේ ලාදුරු රෝගයේ සමගයි. ඔහුගේ ශරීරය ක්‍රමයෙන් දුර්වල වෙමින් තිබුණත් ඔහු තම රාජධානිය ආරක්ෂා කිරීමට සටන් කළා. ඒ නිසාම ඔහු ඉතිහාසයේ හඳුන්වන්නේ ද ලිපර් කින්, ලාදුරු රජු ලෙසයි. නමුත් ඇත්තටම ඔහු කවුද? ඔහු කොහොමද මෙතරම් කුඩා වයසකදී රජ වුණේ? ඔහුගේ රෝගය කොතරම් දරුණුද? සහ තමන්ට වඩා බලවත් හමුදාවක් පරාජය කළේ කොහොමද? අද අපි යන්නේ මීට වසර 800කට පමණ පෙර තිබූ ජෙරුසලමටයි. ඊටම රැඳින්න වීඩියෝ සමග. බෝල්ඩ්වින් උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1161 දී. ඔහුගේ පියා වූයේ ජෙරුසලමේ රජ වූ අමාල්රි. ඒ කාලයේ ජෙරුසලමේ රාජධානි තිබුණේ ඉතාම භයානක දේශපාලනික සහ යුද පරිසරයක. එක් පැත්තකින් ක්‍රුසේඩර් රාජධානිය, අනිත් පැත්තේ මුස්ලිම් පාලකයන්ගේ බලය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණා. ඒ අතරින් වඩාත්ම බලවත් නායකයෙකු වූයේ සලා අඩීන්, එහෙම නැත්නම් සලඩින්. ඔහුගේ අරමුණ වුණේ මුස්ලිම් ප්‍රදේශයකට එකතු කළ ක්‍රුසේඩර් රාජධානියට එරෙහි විශාල බලයක් ගොඩනැගීමටයි. ඒ අතර බෝල්ඩ්වින් කුඩා දරුවෙක් ලෙස ජීවත් වුණා. නමුත් ඔහුගේ ළමා කාලයේ අමුතුම දෙයක් සිදු වුණා. බෝල්ඩ්වින් කුඩා කාලයේදී ඔහුගේ ගුරුවරයා විලියම් ඔෆ් ටයර් ඔහු ගැන වැදගත් දෙයක් නිරීක්ෂණය කළා. දරුවන් සමග සෙල්ලම් කරද්දී බෝල්ඩ්වින්ගේ අතට තුවාල සිදු වුණත් ඔහුට වේදනාවක් දැනුනේ නැහැ. මේක සාමාන්‍ය දෙයක් නොවන බවට විලියම් තේරුම් ගත්තා. පසුව වෛද්‍යවරු පරීක්ෂා කිරීමෙන් පසුව බෝල්ඩ්වින් ලෙපර්සි නම් ලාදුරු රෝගය ඇති බව හඳුනාගත්තා. ඒ කාලයේ මේ රෝගය ගැන මිනිසුන්ට තිබුණේ දැඩි බියක්. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නොවූ නිසා රෝගය පිළිබඳ වැරදි විශ්වාස බොහෝ තිබුණා. නමුත් බෝල්ඩ්වින්ට ඉදිරියේදී මුහුණ දෙන්න සිදු ලොකුම ප්‍රශ්නය රෝගය පමණක් නෙවෙයි. ඔහුට ඉතා ඉක්මනින් රාජධානිය බාරගන්න සිදු වුණා. ක්‍රිස්තු වර්ෂ 1174 දී බෝල්ඩ්වින්ගේ පියා අල්මාරික් මිය ගියා. ඒ වන විට බෝල්ඩ්වින්ට වයස අවුරුදු 13ක් පමණයි. ඒ වයසේදී බොහෝ දරුවන් පාසල් යමින් සෙල්ලම් කරමින් ජීවත් වෙනවා. නමුත් බෝල්ඩ්වින්ට ඒ අවස්ථාව තිබුණේ නැහැ. ඔහු ජෙරුසලමේ රජ බවට පත් වුණා. ඒ කියන්නේ ඔහුට බාර වුණේ සාමාන්‍ය රාජධානියක් නෙවෙයි, රටේටම සතුරා. ඒ අතරින් විශාලම තර්ජනය වුණේ සලඩින්. බෝල්ඩ්වින් රජ වුණේ ඔහුගේ ශරීරය දිනෙන් දින දුර්වල වෙමින් තිබූ කාලයක. නමුත් ඔහුගේ මනස එක තාමත් ශක්තිමත්. මේ අතර සලාඩින්ගේ බලය වේගයෙන් වර්ධනය වෙමින් තිබුණා. ඔහු ඊජිප්ත සහ සිරියාව වැනි ප්‍රදේශවල බලය තහවුරු කරගැනීමෙන් විශාල හමුදාවක් ගොඩ නැගුවා. ඔහුගේ ඉලක්ක අතර ප්‍රධාන ඉලක්කය වුණේ ජෙරුසලමයි. බෝල්ඩ්වින්ට මේ තර්ජනය ඉතා පැහැදිලිව පෙනුණා. නමුත් ප්‍රශ්නය වුණේ මෙතරම් බලවත් සතුරෙකුට එරෙහිව රෝගී තරුණ රජෙක් කරන්න පුළුවන් මොනවද? පිළිතුරු ලැබුණේ යුද පිටියේදී. ක්‍රිස්තු වර්ෂ 1177 බෝල්ඩ්වින්ට වයස අවුරුදු 16ක් පමණයි. සලාඩින් විශාල හමුදාවක් සමග ක්‍රුසේඩර් රාජධානියට ඇතුළු වුණා. ඔහුට තිබුණේ බෝල්ඩ්වින්ගේ හමුදාවට වඩා විශාල බලයක්. බෝල්ඩ්වින්ගේ හමුදාවට මේ තත්ත්වය ඉතා භයානකයි. නමුත් බෝල්ඩ්වින් පසුබැස්සේ නැහැ. ඔහු තම හමුදාව රැගෙන සලාඩින්ගේ හමුදාවට එරෙහිව ගියා. බෝල්ඩ්වින්ගේ හමුදාව සංඛ්‍යාවෙන් ඉතා අඩු වුණත් ඔහුට හදිසි ප්‍රහාරයක් එල්ල කළා. සලාඩින්ගේ හමුදාව මේ ප්‍රහාරය බලාපොරොත්තු නොවූ දෙයක්. අවසානයේ බෝල්ඩ්වින්ගේ හමුදාව විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ කියන්නේ වයස අවුරුදු 16ක් පමණ වූ ලාදුරු රෝගයෙන් පීඩා විඳිමින් සිටි රජෙක් තමන්ට වඩා බලවත් හමුදාවක් පරාජය කළා. මේ ජයග්‍රහණය බෝල්ඩ්වින්ගේ නම ඉතිහාසයේ වෙනම තැනකට අරගෙන ගියා. බෝල්ඩ්වින්ගේ පාලන කාලය පුරාම සලාඩින් සමග ගැටුම් පැවතුණා. සමහර අවස්ථාවල බෝල්ඩ්වින්ට ජයග්‍රහණය ලැබුණා. සමහර අවස්ථාවල තත්ත්වය ඉතාම අසීරු වුණා. නමුත් බෝල්ඩ්වින්ගේ ප්‍රධාන අරමුණ එකයි, ජෙරුසලම ආරක්ෂා කිරීම. ඔහුගේ රෝගය නිසා ඔහුට සාමාන්‍ය රජුකමෙන් යුද පිටියේ ක්‍රියා කිරීම අපහසු වෙමින් තිබුණා. ඔහු තාමත් දේශපාලනික සහ යුද තීරණ ගැනීමට උත්සාහ කළා. ඔහුගේ පාලනයේ අවසාන වසරවලදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දරුණු වුණා. ක්‍රිස්තු වර්ෂ 1185 දී බෝල්ඩ්වින් මිය ගියා. ඔහුගේ වයස අවුරුදු 23ක් හෝ 24ක් පමණයි කියනවා. නමුත් ඒ කෙටි ජීවිත කාලය තුළ ඔහු රජෙකු ලෙස මුහුණ දුන් දේවල් සාමාන්‍ය මිනිසුගේ ජීවිතයට වඩා දැඩි වුණා. ඔහු කුඩා වයසකදී රජ වුණා. ඔහු මාරාන්තිකයයි කියන රෝගයකට මුහුණ දුන්නා. තමන්ට වඩා බලවත් සතුරෙක් සමග සටන් කළා. තම රාජධානිය ආරක්ෂා කිරීමට අවසානය දක්වාම උත්සාහ කළා. බෝල්ඩ්වින්ගේ කතාවෙන් අපට මතක තබා ගන්න පුළුවන් වැදගත්ම දේ ඔහුගේ රෝගය නෙවෙයි, ඔහුගේ ධෛර්යය. ඔහුගේ ශරීරය ඔහුට එරෙහිව සටන් කළා. නමුත් ඔහු තව වගකීම් අතහැරියේ නැහැ. ඔහුගේ කතාව අපට මතක් කරන්නේ මිනිසෙකුගේ ශක්තිය තීරණය කරන්නේ ඔහුගේ ශරීරය පමණක් නොවේ. ඔහුගේ හදවත සහ අධිෂ්ඨානය තීරණය කරනවා.
ඔබට මේ වගේ ඉතිහාසයේ සැඟවුණු කතා තවත් දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් activate කරන්න. මීළඟ වීඩියෝවෙන් තවත් අමුතු බීකරු සහ පුදුමාකාර ඉතිහාස කතාවක් සමග හමු වෙමු.